පහුගිය පැවති ඒ රාජ්‍ය පාලනය අපි ඒක එක හෙලාම ප්‍රතික්ෂේප කරනවා. එවැනි පාලනයක් අපේ රටට සුදුසු නෑ කියලා. හැබැයි ඒ පාලන තන්ත්‍රය තෝරගත්තේ කවුද? ඒ පාලන තන්ත්‍රය අපිට සුදුසුයි. ඔවුන් අපේ පාලකයන් වීමට සුදුසුයි කියලා අපේ මනාපය දීලා අපේ ඡන්දය දුන්නු නිසා නෙවෙයිද ඔවුන් එදා පාර්ලිමේන්තුව නියෝජනය කළේ? ඔබ විශේෂයෙන් අත්දැකීමක් කරගන්න ඕනේ පහුගිය කාල පරිච්ඡේදය තුල ඔබගේ අත්දැකීම් සමුදාය. ඔබගේ දරුවන් මත් කුඩට මත් පැනට ඇබ්බැහි වෙන්නට ඇති. ඒ ඇබ්බැහි වීම නිසා ඔවුන්ගේ අනාගත විනාශ වන්නට ඇති. එක පුද්ගලයෙක් එක පවුලකින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණොත් ඒ සමස්ත පවුලම කොයිතරම් ප්‍රශ්න ගොඩකට මුහුණ පානවද? ඔවුන්ගේ ආර්ථික තත්ත්වය බිඳුවට වැටෙනවා. පමණක් නෙමෙයි අසල්වාසීන් පමණක් නෙමෙයි සමස්ත සමාජයම ඔහු නිසා දුක් විඳිනවා. අවසානයේ ඔහුත් මිය යනවා. ඔහුත් සමග අනිත් සමාජයත් දරුණු විදියට පීඩාවට ලක් වෙනවා. මේකට එක හෙලාම වග කියන්න ඕනේ පැවති රජය. අසාධාරණයක් සම්බන්ධයෙන් පොලිසියකට ගිහිල්ලා කරන පැමිණිල්ලක් බාර නොගන්න තරමට පොලිසිය දේශපාලනීකරණය වෙලා තියෙනවා. එහෙමනම් ඔවුන් පරාජය කිරීමත් අනාගත යහපත් අනාගතයක් වෙනුවෙන් රට අනුමත කරපු රටේ ජනතාව අනුමත කරපු ඒ යෝජනා සමුදාය ක්‍රියාත්මක කරන්නට ක්‍රියාන්විත කරන්නට අගෝස්තු 17 වෙනිදාට ඔබගේ මනාපය ඔබගේ ඡන්දය ඔබගේ කතිරය නිවැරදි පුද්ගලයා ඉදිරියේ ලකුණු කරන්න කියන එක වැදගත් වගකීමක්.